good morning කොහොමද ඉතින් ඔන්න අද අරගෙන ඇවිත් තියෙන වෙනස්ම විදිය බ්ලොග් එකක් අද කිසිම දෙයක් හදන එකක්වත් කිසිම දෙයක් කඩන එකක්වත් නැහැ බ්ලොග් එකකින් අරන් ඇවිත් තියෙන්නේ අද අරන් ඇවිල්ලා තියෙන්නේ අම්මගේ කැෆේ එකේ මම කොහොමද දවසක් ගෙවන්නේ කියලා. ඉතින් මම හිතනවා මේ බ්ලොග් එක ගොඩක් ඉන්ටරෙස්ට් බ්ලොග් එකක් වෙයි කියලා. ඉතින් දැන් තමයි කැෆේ එක ඕපන් කරලා මම කොෆි එකක් දීලා දැන් පොඩ්ඩක් chill එකේ පොඩ්ඩක් වාඩිලා ඉන්න කියලා බැලුවේ. ඒ තාමත් වැඩ තියෙනවා කරන්න ඒ කැෆේ එක විතර දැනට ඕපන් කරලා තියෙන පිටිපස්සේ කිචන් එක හැදෙන ගමන් තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දවස පටන් ගත්තේ. ඉතින් අපි බලමු ඉස්සරහට කොහොම වෙයිද? එන ගෙස්ලා කවුද? එහෙනම් let's go අපි බලමු ඉස්සරහට මොනවද කරන්න තියෙන වැඩ කියලා. ඉතින් guys කියන්න මතක වුණා අද අනිත් කාර්යය තමයි අද මගේ උපන්දිනේ. ඉතින් අත උපන්දිනේ කියලා විශේෂ දෙයක් නැහැ. ඉතින් මම බලමු උපන්දිනේ දවසේ මොනවද සිද්ධ වෙන්නේ කියලා. හරි දැන් මම බ්‍රේක්ෆාස්ට් එක ගන්න යන්නේ. ඇත්තට මේ මම ලොකුවට උදේට කන්නේ නැහැ. ඒ හින්දා මම ගත්තා ක්‍රීම් බනිස් එකයි ජෑම් පාස් එකයි. එහෙනම් අපි බ්‍රේක්ෆාස්ට් එක අරන් ඉමු. අත්‍තරම මේකත් එක්ක පොඩි කොෆි එකක් බෝන්න මේ එක්ස්ප්‍රෙසෝ එකක් වගේ. අපි එක්ස්ප්‍රෙසෝ එක දාගෙන බ්‍රේක්ෆාස්ට් එක ගමු. එතකොට පොඩි අකට ෆිට එකක් වෙනවනේ. ඕකේ මම එක්ස්ප්‍රෙසෝ ෂොට් එකක් දාගත්තා. මේ තියෙන්නේ මගේ අද බ්‍රේක්ෆාස්ට් එක ක්‍රීම් බනිස් එකයි ජෑම් පාස් එකයි එක්ස්ප්‍රෙසෝ ෂොට් එකයි. එහෙනම් අපි ඉස්සෙල්ලා කාලේ දිමු.
ඔන්න ගායස් ඉතින් වහින්න යන්නේ. ඉතින් දැන් බ්ලොග් එකේ අවසන් හෝරාව තමයි යන්නේ. මේ ආයි බලමු ඉතින් අද දවසේ ඔන්න ඔය ටික තමයි උනේ වැඩ ටික. ඉතින් ලොකුට ගෙස්ලා වෙන්නේ නැහැ. අපිට වැඩ තියෙන ඕන තරම් කරන්න අමතර වැඩ තියෙනවා. මේක ඕපන් කරන වඩා උඩ තින් දගෑවා. ඊට පස්සේ පහ තනකොළ ඇල්ලුව කොල්ලට පෙන්නුවේ නැහැ. මම හිතන තනකොළ අල්ලපු වෙන මේ ටික තනකොළ ටිකක් දැම්මා. ඉතින් අස්පරස් කරා ඕ තමයි තියෙන්නේ. ඉතින් ආයෙත් දැන් අපිට වහින්න හදනවා. වහිනවා. ඉතින් අපිට වහිනවා. ඉතින් ඔය විදිහට තමයි මගේ දවසේ යන්නේ. ඉතින් තාටික වෙලාවක මේක පෝස්ට් කරනවා.